clearing on his second attempt at 2.15 meters. A beautiful jump there. His season. මේ උණුසුම් ප්‍රතිචාර ලැබෙන්නේ අපේ රටේ අති දක්ෂයෙක්ට. ඔහු නමින් උෂාන් තිවංක පෙරේරා. Clearing on his second attempt at 2.15 meters. A beautiful jump there. His season. ඇමරිකාවේ පැවති 2025 සවුත්ලන්ඩ් ගුවස්ත මරල ක්‍රීඩා ශූරතාවලියේ පිරිමි උස පැනීමේ තරඟ ඉසව්වේ තරඟාවලියේ ඉහළම දක්ෂතාවය ලෙස මීටර් 2.15ක උසක් වාර්තා කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට උෂාන් සමත් වුණා. හැබැයි දැනට ඇමරිකාවේ ටෙක්සාස් වල ජීවත් වෙන උෂාන්ගේ කතාව සුන්දර එකක් නෙමෙයි. මේ නිවුස් එක ටිකක් බලලා ඉන්නකෝ. කොළඹ සුගතදහස ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වූ ජාතික ශූරතා කනිෂ්ඨ මල්ල ක්‍රීඩා තරඟාවලියේ උස පැනීම වයස 23 පහළ බාලක සවුවේදී උෂාන් තිවංක නව තරඟ වාර්තාවක් සමග තරඟය ජයගත්තා. මීටර් 2.2 බිඳුවක දක්ෂතාවක් දක්වමින් තිවංක එම ඉසව්ව ජයගත් අතර රොෂාන් ධම්මික දෙවන ස්ථානයට පත් වූයේ මීටර් 2.18ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමින්. මගේ අම්මයි තාත්තයි ඩිසේබල්. ඒ වුණාට මගේ තාත්තා මට මේ පොඩි කාලේ ඉඳන් මම අnder 12 ඉඳන් ඇත්ලටික් කරා. තාත්තා මගේ හැම මීට් එකකටම ආවා. තාත්තා මට ලොකු හයියක් ලබා දුන්නා. ඒ වගේම අම්මත් ලබා දුන්නා. මට ගොඩක් අමාරුයි. ඒ දෙන්නා ලොකු කැපකිරීමක් කරලා දෙනවා මාව මෙතනට ගෙන්න. තිවංක උෂාන් මේ වන විට රාගම මහභාගයේ ප්‍රදේශයේ පුණ්‍ය ආයතනයකට අයත් නිවසක දිවිගෙවන්නේ බොත්පළව සිටින තම මව සහ පියා සමගයි. ආබාධිත මව සහ පියාගේ රැකවරණය හා මඟ පෙන්වීමෙන් මේගම මාරස්ටෙලා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන තිවංක හෙට මලල ක්‍රීඩාවේ ඉහළම තලයට පිවිසීමේ බලාපොරොත්තුවෙන් පසුවනවා. කොහොම හරි සතුටින් පුතත් එක්ක ඉන්න පුතා දැන් මේ තත්ත්වයේ ඉන්න එක ගැන මම ගොඩාක් සතුටුයි. අද ගොඩාක් සතුටුයි මට මොකද සතුට කියන්න හරි අමාරුයි නේ මචං. මම හිතුවා කවදාද මේ තත්ත්වයට යයි කියලා. උෂාන් තිවංක උස පැනීමෙන් මීටර 2.2 බිඳුවක දක්ෂතාව දක්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ තුන්වන ක්‍රිකටර්. එම දක්ෂතාව ඊට පෙර ප්‍රදර්ශනය කළ ඇත්තේ ශ්‍රී ලංකා වාර්තාව හිමිකම් කියන මංජුල කුමාර සහ හිටපු ක්‍රීඩක නලින් රත්නසිරි පමණයි. මම කාර්තික වශයෙන් පසුබෑමක් දෙන ඒ වුණාට මම ඒ විතර ගණන් ගන්න නේද මම මෙතනට ආවා. මට ගොඩක් කටි උදව් කරලා දෙනවා. මම ඒ කට්ටියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඔව් මේ ඉන්නේ ඉතා දුෂ්කරතා මැද්දේ තම අරමුණු කරා ගිය උෂාන් 2019 වසරේ ජාතික ක්‍රීඩාවලදී හොඳම මලල ක්‍රීඩකයා බවට පත් වූ උෂාන්ට තාගයක් ලෙස ලැබුණු කාර් රථය ඔහුගේ අනාගත බලාපොරොත්තුවට ලොකුම ශක්තිය වුණා. ඒ අනුව තමන් දිනු මෝටර් රථය අලෙවි කිරීමට හිත සවිමත් කරගත් උෂාන් එම මුදලින් ඇමරිකා එක්සත් ජනපදයට පිටත්ව යන්නේ A&M විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යත්වයක් සඳහා. ඇමරිකා එක්සත් ජනපද පුහුණුකරු රොක් ලයිට් ඇත්තේ පුහුණුව ලැබූ උෂාන් ඉතා ඉක්මනින් ඇමරිකාවේ කැපී පෙනෙන මල්ල ක්‍රීඩකෙක් බවට පත් වෙනවා. 2022 වසරේදී ටෙක්සාස් A&M විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් අග්නිදික සම්මන්ත්‍රණ ගෘහස්ත ශූරතාවලියේදී ඔහු මීටර් 2.24ක දක්ෂතාවයක් දක්වමින් එවක ඇමරිකානු ගෘහස්ත උස පැනීමේ ශූරයාව පරාජයට පත් කරමින් එම තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගන්නවා. උස පැනීම ඉසව්වේ මීටර් 2.3 බිඳුවක දක්ෂතාවයක් දක්වමින් දකුණු ආසියානු වාර්තාවට හිමිකම් කියන්නේත් උෂාන් තිවංක. ඉතින් නුදුරේදීම ජාත්‍යන්තර ජයග්‍රහණ සමගින් ලක්මාතාව අභිමානයට පත් කිරීමට උෂාන්ට ශක්තිය ලැබේවායි SL ස්පෝර්ට් නේෂන් අපි ප්‍රාර්ථනා කරනවා.